මේ තාත්තලා ඉන්නවනේ මෙතන. වැඩිපුරම කුණුහරුපෙන් බැලලා තියෙන්නේ කාටද? මේ අම්මලා මේ වෙනකොට කී ගමනක් වේසි කියලා බැනුම් අහලා තියෙනවද? එයි නැද්ද? කවුද බයි? සෙනෙහබර ස්වාමියා. අපිට මිනිස්සු එල්ල බයිනවා. මම මේ තාත්තලාගෙන් අහන්නේ, විවාහ වෙලා ඉන්න තරුණයන්ගෙන් අහන්නේ, වැඩිපුරම ජීවිතේ කුණුහරුපෙන් බැලලා තියෙන බිරිඳට. ඔච්චරයි. කවුද කෙනෙහිලිකම් කරන්නේ? ළඟින් ඉන්න උදවිය. ජීවිතේ මිනිස්සුන්ට කම්පා වෙන්න තියෙන කාරණා දෙකයි. එක අම්මා තාත්තා, දෙක දරුවෝ. අම්මයි තාත්තයි දරුවෝයි. ඔය මේ දරුවෝ සහ බිරිඳ. එක්කෝ ස්වාමියා. මේ මිනිස්සු හැමදාම වද වෙන්නේ පවුල ගැන පින්නතුනේ. මම යෝජනා කරන්නේ ඔය වෛරක්කාරකම, ඔය තරහව ඒක දැන් හොයාගන්න ඕනේ. යාළු වෙලා ඉන්න තමන්ගේ සෙනෙහබර ඒ බිරිඳට, ප්‍රේමවන්තියට අපි හිතමු කොල්ලෙක් කෙල්ලෙක් සෙට්ටලා ඉන්නවා කියලා. කුණුහරුපයක්වත් නොකිය ඉන්න පුළුවන් නම් විතරක් කසාද බඳින්න. පැහැදිලිද මං කියන එක? ඔය මම අහලා තියෙනවා ඒකයි මේවා. මං එක බණමඩුවකින් ඇහුවා ඔය විවාහ ජීවිතයේ තෘප්තිය අතෘප්තිය ගැන. මං අර කොලයක් යවලා අර හරි දාන්න කියලා ඇහුවා. ඒකේ 4 දෙනෙක් හරි 6 දෙනෙක් හරි තමයි කසාදේ තෘප්තිමත් කියලා දාලා තිබ්බේ. දැන් මේ අම්මලාගෙන් අහුවොත් පතනවත් දැන් බැඳලා ඉන්න ස්වාමියා මතු මත්තේටම ලැබියන් කියලා. අද හතුරෙකුටවත් අහුවොත් එහෙම කිය කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. මේ තාත්තලා පතනවත් දැන් ඉන්න බිරිඳ නිවන් දකින්නකම් හම්බයන් කියලා. මේ වෛරක්කාරය හඳුර ගන්න මම මේ කිය. පලිගණ්ඩ නම් වෛර පිරිමහණ්ඩ නම් ළඟින්ද උපදින්න ඕනේ, ඈතින්ද උපදින්න ඕනේ? බොහොම ලං වෙලා උපදින්න. ඒ නිසා ගොඩක් ඉන්නේ සංසාරේ හතුරු පින්නතුනේ. ඇයි මේකේ බුරබුරා නැගෙන්නේ කෝපය? හැමතැනම වෛරය. මං අර යෝජනා කරේ කුණුහරුපයක්වත් කියන්න එපා කියලා. අර කසාදේ තෘප්තිමත් කියලා කියපු 4 දෙනා මං ගෙන්න ගත්තා. තෘප්තිමත් වෙන්න හේතුවක් තියෙනවා. මං ඒක දැනගන්න එපා කට්ටියට කියන්න. බලනකොට බැඳලා මාස 4ක් නෑ තව. බැඳපු ළඟමයි. ඒක ඉතින් කොහොමද හොඳයි? අතෘප්තිමත් පිරිසෙන් කීප දෙනෙක් ගෙන්න ගත්තා. අව ඇත්තටම එපා වුණේ ඇයි? කිව්වා හාමුදුරුවනේ බැඳලා පළවෙනි කුණුහරුපේ කියපු දවසේ එපා වුණා කිව්වා. මතක තියාගන්න. දරුවෝ බඩේ ඉන්නකොට තාත්තලා කුණුහරුපෙන් බයිනවා ගෙවල් වලනේ. පිරිමින්ගේ තියෙන පෞරුෂය, තියෙන හයිබ්‍රිඩ් ගතිය වෙන මොකද්ද? අපූර්වට දරුවෝ ඉස්සරහ කුණුහරුපෙන් බයිනවා. බුදුවරු දේශනා කරන් වචනේ අර වාචාය සංවරෝ සාදු. මේ තරහට වෛරයට බලපාන පින්නතුනේ වචනේ. හෙට ඉඳන් පුරුදු වෙන්න. කිසි කෙනෙකුගේ හිතක්වත් රිදෙන්න කතා කරන්න එපා.
ජීවිතේ පුරුදු වෙන්න කිසි කෙනෙකුට වංචා කරන්න එපා. ජීවිතේ පුරුදු වෙන්න කිසි කෙනෙක් රවට්ටන්න එපා. ඕන තරම් එනවා වෙනතුනි ඔය කොල්ලෝ ගොඩක් වෙන්නේ අහුවෙන එකන. මහා ගොංකම තියෙන වෙන මොකද්ද? මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ එක එකාගේ සිගරට් කෑලි බොන්න එපා. කාගේවත් තනි රකින්න යන්න එපා. නේ ඔය පුඩු වයිස් මේ දෙහියත්ත කණ්ඩි ඉන්නකොට දන්නෙත් නෑ අයිස් කියන්නේ මොනවාද කියලා. මෙව්වට ආපු ගම මෙතනත් ඉන්නවත් දන්නේ අයිස් ගන්න කොල්ලෝ නැතුව ඇති. ජීවිතේ කවදා හරි මොකක් හරි මත්ද්‍රව්‍යයක් දික් කරේ කවුරුත් නෑනේ ඔය හිතිලා ඉස්සරලා මොක කරන්න ඕන කියලා කියමු. අපි කවදාවත් සිගරට් එකක් ජීවිතේ ඉස්සරලාම කඩෙන් අරන් බිව්වද? මට අද සිගරට් එකක් බොන්න ඕන දැන් අවුරුදු 13යි කියලා ගිහිල්ලා. කවුරු හරි දීලා දික් කරලම බුදුරු ගන්නන්නේ අසත්පුරුෂය ඇසුරු කරන්න එපා කියන්නේ ඒකයි. වරදින් කොල්ලෙක් කියනවා පෙති ගහන්න බැහැ වෙච්ච බැටි. පෙති ගන්න උණට කැස්සට බොනේ නේ මත් වෙන්න බොනේ ඌ. හාමුදුරුවනේ පළවෙනි දවසේ පෙති කාඩ් එක දීලා කිව්වලු දෙකක් දාන්න එපා එකක් දාපන් උඹට වැඩි වෙයි කිව්වලු. අවවාදක් දීලා දෙන්න. මං හරියට යනවනේ පුනරුත්ථාපන කඳවුරවල බන්ධනාගාරවල බණවලට. මීගමුවේ 2500ක් විතර ඉන්නවා 2000ක් විතර කොල්ලෝ ඉන්නේ. කොල්ලෝ කියනවා හාමුදුරුවනේ දවසක් ඔය වීදුරු කට්ටක් තියලා අදින එකට ගියාලු. බලාගෙන ඉන්නකොට කිව්වලු ඕන්නම් එකක් ඇදපන් ඊට වඩා දෙන්නේ නැහැ කිව්වලු. ඔය කෙල්ලෝ හරියට අයිස් ගහනවද? මෙහෙම නැතුව ඇති. ඔය එකක් ඇදපන් කිව්වලු. ඇදලා අවවාදයක් දුන්නලු මෙව්ව හැමදාම කරන්න පුරුදු වෙන්න එපා කියලා. ඔහොම තමයි පටන් ගත්ත හැම කෙනාම පටන් ගත්තේ. හැම එකක්ම එහෙමයි. ඔය විදේශ රටකට ගියපු කොල්ලෙක් කියනවා මේ පැත්තේ අනියන් සම්බන්ධතාව තියෙනවද නැහැ? මං හොඳයි කටුනායක එව්වත් නැහැ. ඔය අනියන් සම්බන්ධතාව කියලා කියන්නේ අහගන්න බොහෝ පැතිවල තියෙනවා මම මේ කියන්නේ. මුළු ජීවිත පිටින් විනාශ වෙනවනේ. කොල්ලා කියනවා ජපානයට ගිහින් සේරම හදලා කෙල්ලට ටිකට් එක එවලා කොල්ල මට ෆොටෝ එවලා තියෙනවා හාමුදුරුවනේ. ඊට සතියකට පස්සේ ෆොටෝ එකක් එවලා තිබ්බා දික්කසාත ෆෝම් එකයි ටිකට් එකයි දෙකම එකට තියලා ගහලා. හදලා මේ කාමරේ හදලා ඇඳුම් පැළඳුම් කෙනල්ලා අර එනකොට සර්ප්‍රයිස් කරන්න. කොල්ලා සර්ප්‍රයිස් වුණා අන්තිමේට. සේරම හරි ගස්සලා බලාගෙන හිටියා. ඒ කෙල්ල වෙන මොන හරි කොල්ලෙක් එක ගිහිල්ලා අහුවෙලා. අර ගියපු කොල්ලම ෆොටෝ යවලා අර කොල්ලට ඉවරනේ. අනියම කියලා කියන්නෙම ගිනියම. මට ඉර හඳ වගේ විශ්වාසයි මම මෙව්ව කිව්වට හැදෙන්නේ නැහැ. අය මේ ජීවිතය යන පළවෙනි බණ. ජීවිතේ తాවකාලික සැපයක් වෙනුවෙන් සදාකාලික දුකකට නම් අතවනන්න එපා. මේ සමහර
නේ කොල්ල බැඳලා ගම්වල ළමයි ඉන්නවා. මේ කෙල්ලොන්ට ටෝක් කරන බැඳ නැති විදිහට. කෙල්ලෝ අහුවෙලා ඇති හිසේ කෙස් ගන්නට. නැද්ද? උච්චර පව්කාර වැඩද? තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. කවදාවත් කිසි කෙනෙක් රවට්ටන්න එපා. කවුද රැවටෙන්නේ? බුදුවරු ගන්න මනස මුල් වෙලා කරන කියන දේවල් වල ප්‍රතිඵල ඒකාන්තයි භුක්ති විඳින්න වෙනවා. උන්වහන්සේ ඉගැන්වුව රක්කොච්චි මං අවදි මං නේ අජිනි මං අබාසි අහාසි අහවලා මට බැන්නේ ගැහුවේ පහර දුන්නේ ඒ ඇත්තන්ටත් මෛත්‍රී කරන්න කියපු බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ දේශනා කරන්න අපි අපිට වෙනමට අකමැති දේවල් ජීවිතේ කවදාවත් අනුන්ට කරන්න එපා. පුරුදු වෙන්න. අපි කැමතිද කවුරුත් අපි ගැන නේ ඔය කේලම් කියනවට? කිසි කෙනෙක් ගැන කේලම් කියන්න එපා. ඔය සමහරව ඉන්නවා රැකියාව විදිහට කරන්න පද හදන එකනේ. රැකියාව විදිහට කරන්න කේලම් කියන එක. මතක් වෙන්නේ දිහවලා වායි කියලා. ජොබ් එක විදිහට කරන්න ගිනි තියෙන එක. ජීවිතේ හරි ගස්ස ගන්න. මේක හරි බොහොම වරදින්න යන්නේ පොඩි වෙලාවයි. ඔයතර මොකක් හරි වැරදි දෙයක් කරන කලට පව් මිහිරිය මීසේ විඳින්න කලට දුක් ගිනිවේ දැඩිසේ. මම මේ බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔයත් බණ අහනකොට මැරෙන්න පුළුවන්. මේ හරි අවිනිශ්චිත ජීවිත වෙන්න තෝනි. මේකට වයසක් ભેදයක් නැහැ. ඕනම දෙයක් ඕනම වෙලාවක නැති වෙන්න පුළුවන්. අපි මේ ඉන්නේ හැම එකක්ම වෙනස් වෙන ලෝකයක. අපිත් වෙනස් වෙනවා. මම යෝජනා කරන්නේ පුළුවන් තරම් අකුසල් නම් සිද්ධ කරගන්නෙම නැතුව ඉන්න බලන්න. පුළුවන් තරම්. මොකද මෙහෙම දේශනා කරන්නේ අර කර්මය බලවත් වුණාම අහලා තියෙනව නේද? කම්මං දල්ලං කිංති කරෝමි. මේ කර්මය දැඩි වුණාම කරන්න දෙයක් නැහැ. එක යෝජනා කරේ හතුරු වෛරක්කාරයෝ නැති කරලා මැරෙන්න. මේ වෙනකොට ඔය හිතවල හතුරු නැද්ද? වෛරක්කාරයෝ නැද්ද? දැන් කියන්නේ නැහැ කියලා. අර එක සෙන් කතාවක තියෙනවා ස්වාමියා මැරුණට බිරිඳ මැරුණට පස්සේ ස්වාමියා මොකද කරන්නේ? මේ හාඳුරු කෙනෙක් ගෙනල්ලා පිරිත් කියනවා. පිරිත් කියලා අන්තිමේට හාඳුරුව පින් දෙනවා සියලු දෙනාට පින් අයිති වේවා කියලා. අර ස්වාමියා කියනවා හාමුදුරුවන්ගේ මැද්දට පැනලා එපා එපා හාමුදුරුවනේ එහෙම කරන්න බෑ බිරිඳට විතරයි පින් දෙන්න ඕන කියලා. හාමුදුරුවෝ 1000ක් ಜಾති කියලා පහදලා කියනවා නෑ මේ පින් දීපුවාම පින් වැඩි වෙනවා. බැරිම තැන මිනිහා කියනවා හාමුදුරුවනේ සේරටම පින් දෙන්න. හැබැයි අර අල්ලපු ගෙදර පොරට නම් දෙන්න එපා කිව්වා. ඇයි අන්න එහෙම හතුරෙක් අපි හැම කෙනෙක්ටම ඉන්නවා. මිනිස්සු කියනවා නේද අර කාට කෙරුවත් ඕකට දෙන්නේ නැහැ කියලා හැම කියනෝනේ. මිනිස්සු කියනවා නේද ගැරන්ටින්ට උදව් කරන්නේ නැලුනේ. කියන උන්ට දුන්නට වැඩක් නැහැ. කෙලෙහි ගුණයක් නැහැ. ඒ වැඩක් නැති එකාට තමයි කරන්න ඕනේ. එතකොට තමයි වෛරය නැති වෙන්නේ.
මිනිස්සු දෙන්නේ පින්නතුනේ මිනිස්සු ගාව තියෙන ඒවා. හොඳ ක්වොලිටි එකක් හදාගන්න. අපි දෙන්න ඕනේ අපි ළඟ තියෙන ඒවා. අපි ගාව තියෙන්නේ සත්පුරුෂකම විතරක් නම් සත්පුරුෂකම දෙන්න. ඔය දැන් බලන්න අපිට හම්බෙන්නේ මොනවාද කියලා. කම්පා වෙන්න දෙයක් නැහැ. ඒවා ඒ මිනිස්සු ගාව තියෙන ඒවා. කැතකම තියෙන මිනිස්සු කැතකම දෙනවා. හොඳ ගතිගුණ තියෙන මිනිස්සු හොඳ ගතිගුණ දෙනවා. ඒ නිසා ඔය හැමදාම ඔය හිත කියන වංචාකාරයාට රැවටෙන එක නවත්ත ගන්න.